මෙහෙ නෙමෙයි බං වටෙන් වරෙන්. වැරදෙන්නේ වැටිච්ච උන් නෙවෙයි. මේ වගේ වැටිච්ච තැන්වල නැගිටින්න බැරි වෙච්ච උන්. හැමදාමත් දිනුවේ වැටිච්ච තැන්වල නැවතෙත් නැති උන්. Hey!
ඇයි ඇයි මේ උඹේතුවද මාලොකු බීරෙක් කියලා මේක මගේ තැන උඹ මගේ තැනට ඇවිල්ලා මට ගාලා කැල්ල උස්සන් යනකම් බලන් ඉඳ කියලා හිතුවද ඒක තරම රාජකීය ඒරියා එක මේක මගේ ඒරියා එක තේරුණාද ඒකේ රාජකීය මේ ඒරියා එකේ හොඳම නළුවත් මම හොඳම නළුවට සම්මාන ගන්නෙත් මම උඹ පෙරදි මිනිත් එක්ක ඇප්පිලා තියන්නේ वो निकम मारने तो क्या कपड़ मार डाला पसर पड़ेला तुम्हारा क्यों आओ पलंग मत पलंग अली अली मैं अली प्लीज मत खेल दे प्लीज क्या भाई डार्लिंग अली प्लीज प्लीज क्या भाई प्लीज you are made of you made warengo अली मल बला kalau pasarama अली गले हुआ Pango. Siapa bimada? Ikbal kenapa? Lemma. Ani please. Darling, kita baik. Jangan belajar waktu. Polu kadu share में दाबा में सरमट. Dapango. Balik gua dapango. Dapan. Dapango. Aduh polu kamu dapango. Dapango kamu. Mana mau ni? Demi gara apa? Mama. Badamai. Bangkat kan malik. Malik ini. Bangkat bang. Kita ke malik. मगे डाली के बेल पर इसमें मलिक अली अली मगे डाली तो मुझ करने पा मलिक प्लीज मैं garangi le dabang ada jippe kada bote kiyan देखे जिप्पे कर dabang arang pilihan kada balian itu masih balian lagu kibo biarinna ani tokko wahanalu hulan garapa man kira serva wahanalu hulan garapalla Tengo una idea. Tenga Tarine, mage darling Tarine, please. Ainge alla. Ikut langgar ini ba? Ainge alla. Mage darling ke pelle ke pe oka kanna. Ainge. Mali. Tuanna mali tuanna. Pedangin dua. Tuanna. Wajib pedangin dah. Mali. Ada kini orang dia kerana nak lagi mana mali. Ada mali. मारुते पाविला कुमरी मैं महादे विनसकी वेटहुने मागे निते वेदना ने सिते अनाथ भूमि मारुते यादी पावी ऐतिन ऐतट इगिल्लिला यादी पावी ऐतट इगिल्लिला
විසින්ම වූ අසරලී මට කියූ දරාගන්න මගේ වියෝගේ නේ වේදනා කඳුලලී මට කියෝ හඬවන්න මගේ නෙත් විලේ ඒ මාරුතේ නොනැගිලා ජීවිතේ පායන්න මගේ සොඳුරු අහසේ යාවි යාවි පාවි පාවි ඇතින් ඈතට ඉගිල්ලිලා යාවි යාවි පාවි පාවි ඈතට ඉගිල්ලිලා ගමනේ අන්තයේ හමුවනා කඩයිමේ අඳුරුවරයි මාගේ ජීවිතේ නෑ කිසි දිනේ ඉන්නිමාවක් නැත ඇහැරෙන්න මගේ උණුවේ ඒ සාගරේ පැතිරෙනා හදවතේ පායන්න මගේ සොඳුරු අහසේ යාවි යාවි පාවි පාවි ඇතින් ඈතට ඉගිල්ලිලා යාවි යාවි පාවි පාවි ඈතට ඉගිල්ලිලා යාවි යාවි පාවි පාවි ඇතින් ඈතට ඉගිල්ලිලා යාවි යාවි පාවි පාවි ඈතට ඉගිල්ලිලා मैडम සර්ට පොඩ්ඩක් තරහා ගිහලා ඉන්න मैडम. දැන් මොකද මේ කිසිම බයක් සකක් නැතුව මගේ මල්ලිට අත තියපු එක? ආ? නමක් ගමක් දන්නේ නැහැ मैडम. හැබැයි ඌ මිනිස්සෙක් නම් වෙන්න බෑ. මගේ මල්ලිට මෙච්චර දෙයක් කරනකම් තමයි නිදිගෙන් හිටියේ. කී දෙනෙක් ඉන්නවද මම මෙතන? කොහෙද දු ගියේ? කොළඹ පැත්තට मैडम. මාළුනේ मैडम හැම ටවුන් එකකම ට්‍රැෆික් කොස්තාපල්ගේ ඉඳලා OIC ගේ ඇතුළු ASP ට වෙනකම් හැම එකටම දැනුම් දෙනවා මූ අල්ලන්න කියලා. හරි madam. මගේ නියෝගයක් කියනවා. හොඳයි मैडम. ඒ අපේ තාත්තා පොඩ්ඩක් නාරකාරය මං කපටි සෙල්ලම් කරනවට පොඩ්ඩක්වත් කැමති නෑ. ඔයා මූණ හොදගන්න. ඒ අපේ අම්මා. අපේ අම්මා හරිම හොඳයි. අම්මා මට ගොඩක් ආදරේ. ඔය තාත්තා මට බයිනකොට අම්මා තමයි මාව බේරගන්නේ. අපේ අක්කා. කච්චේ. හැබැයි ඉතින් මං කරන දේවල් හරියටම අනුමාන කරනවා. ඒත් ඉතින් මේ මාත් එක්ක තරහට කියන දේවල් හින්දා කවුරුත් එයා කියන දේවල් ගණන් ගන්න. ඔයා මේක ඇඳගන්න. මේක මගේ ඇඳුමක්. මම ගිහිල්ලා මගේ පැමිණීම වාර්තා කරලා එන්න. ඔන්න ඇවිල්ලා මහලුකු පුතණ්ඩියා. මම නැන්දලා ගෙදර ගිහිල්ලා
නැන්දලට කියන්න නැතුව ආපු එකට මට දැන් ගහන්න නේද බලාගෙන ඉන්නේ. හරි. මෙන්න වේවැල ඇති වෙනකන් ගහන්න. මෙයා මෙච්චර වෙලා අපි කිය හිටපු ඒවා අහගෙන ඉඳලා නෙවෙයිද මේ ඇවිල්ලා තියෙන්නේ? තාත්තා කෙනෙක්ගේ හිත් කියන්න පුළුවන් ආදරණීය පුතෙකුට විතරයි. අම්මා කියපු කතාව හරියට හරි. අම්මා කිව්වේ තාත්තගේ නෑදෑයන්ට ලං වෙන්න එපා. ඒගොල්ලෝ ලං වෙන්න හදයි වැඩි ආශ්‍රය කරන්න එපා කියලා. මායේ කොල්ලට එක එක මායම් දාලා අල්ල ගන්න හදන්නේ නැති. පුතෙකුගේ හිතක් කියවන්න පුළුවන් ආදරණීය අම්මා කෙනෙක්ට විතරයි. හරි. මං කියන්න. මගේ කොල්ලා අපේ කීමට පිටුපාන්නේ නැතුව පොට් ටිකක් අරගෙන පාඩම් කරන්න කියලා මාතලේ ගියා. හරියට හරි. ඔයගේ අර නගාගේ සක්කර වට්ටම චින්ච මානවිකාව මගේ කොල්ලා ඉස්සරහා දැපනේ දාන්න මායම් පාන්නේ නැති. හරියට හරි. ඔය තියෙන්නේ. මගේ කොල්ලා හිත එකලාසයක් කරගෙන පාඩම් කරන්න බැරි නිසා පොට් ටිකක් අරගෙන ගෙදර එනවා. හරියට හරි. නියමයි නං මේ ගෙදරින් එළියට බහිනකොට තිබුණු පොතුයි ඇඳුනුයි කෝ. පොතුයි ඇඳුනුයි හොය හිටියනම් මට වෙන දේ උඩ ඉන්න දෙයියෝ තමයි දන්නේ. මේක බොරුවක් වෙන්න බැරිද? අම්මා තාත්තා මං කියන දේ විශ්වාස කරන්නේ නැහැ. හැබැයි ඉතින් මට ඒක ඔප්පු කරන්න විදියක් තියෙනවා. කොහොමද මයි පුතා? මයි අක්කගේ ඔළුවේ අත තියලා දිනුනලා. හරි මගේ අම්මගේ. අනේ අම්මේ මයි රත්තරනේ උඹ නම් මයි ඔළුවට අත තියන්න එන්න එපා. මතකනේ 10 වසර පන්තියේදී ආච්චිගේ ඔළුවේ අත තියලා දිවුරලා කිව්වා. උඹ මේ පාර විභාගෙන් පාස් වෙනවා දිත්තිරිකෙන් පළවෙනියම වෙනවා මයි කියලා. උනාද? දැන් බලපන් හෝ ආච්චි බිත්තිය මල එනවා දිවුරන්. එනවා. අනේ මොකද පුතේ? බඩගින්නක් එනවා අම්මා. පුතා එන බවක් දන්නේ නෑනේ පුතේ. ඉතින් මම වැඩි රොටි පිච්චුවේ නැහැ. කන්න දාත්තේ. මේක කන්නකෝ මං තව හදාගෙන එන්න. ඕක ලොකුයි. මගේ රොටිය නෑ. මගේ රොටිය හොරකම් කරලා. දෙනවා මගේ රොටිය. තාත්තට කම්ප්ලේන් කරනවා හොලදී. මේ තාත්තට කියන්න දෙයක් නෑ. තමුස තමයි හොරන්. දෙනවා මගේ රොටිය. අම්මා! අයියෝ අම්මා! මොකද මල වදේ? අම්මා! මගේ රොටිය හොරකම් කරලා. මේක පොලිස් නිලධාරියෙක්ගේ ගෙදර. මෙහෙ හොරු නෑනේ. මේ ඉන්නේ හොරන්? මේ සුලෝචනා කොයි වෙලාවෙත් කොල්ලත් එක්ක රණ්ඩුව. මේක කනවා. අයියෝ අතක් පිච්චෙනවා. කනවා. මයි පුතා කන්න. රණ්ඩුව කොච්චර කිව්වත් අහන්නේ කොල්ලා එක්ක එල්ලෙන්න එපා කියලා. රොටි හොරා. කවුදියා කොම්බගේ මෙතන තිබිච්ච රොටිය කෑවේ. අපේ අම්මා හදපු රොටි කන්න. නියමයට ඇති කන්න. වතුරටියද? සුලෝචනා මේ වතුරක බොන්න. ඔය කාවට වතුරක බොන්න. මට ඉක්කාවේ නේ. මොකද ඒ සද්දේ? තාත්තේ මම්මා පුතා ඇද්ද? මොකද? මොකුත් නෑ. මොකුත් නැත්තේ නෑ. මොකක් හරි තියෙනවා. මං හොයාගන්නම්කෝ.
අනේ සර් මොකක්ද කරගන්න බැරි සර් ප්ලීස් සර්. ඔයි එහෙම කොහොමද කරන්නේ? පාස්පෝර්ට් එකට ඉල්ලුම් කරන කෙනාම එන්න ඕනේ. අනේ සර් මේ නංගි අද අසනීපෙලා. ඒක යාවේ නැත්තේ. ඔව් සර් හැම මාසෙම මේ දවස්වල නංගි අසනීප වෙනවා. මං හිතන්නේ දේව සාපයක්ද කියලා. නෑ සර්. මේ නංගිට පොඩි තුවාලයක්. ඔව් සර් සුළු තුවාලයක්. මේ එහෙම නම් ඉතින් අසනීප හොඳ වුණාට පස්සේ ඇවිල්ලා වැඩේ කරගන්න. මොකද ඇඟිලි සලකුණ අත්සන මෙහෙදිම තමයි තියන්න ඕනේ. පිට දෙනකදී මේ වැඩේ කරන්න බෑ. හරි. අපි මොකක් හරි කරන්න බලන්නම්කෝ සර්. ඕකේ කිව්වා. ඒ ඕකේ කියන්නේ මේ බං වෙන ඕකේ එකක් ඒ කිව්වේ. මූ බලහන්කෝ බං මූගේ ලොකුකම. හරි බං ඌට අය එකක් දාන්න ඉන්නේ. ගනින් මනෝට කෝල් එක. හෙලෝ මචං මොකද උනේ? මචං ඇයි මචං? හැම එකටම පයින් දෙපා කොඩි පිළින්. හා. මෝඩ මුසලෙක් වගේ. මචං වැඩේ හරියන්නේ නැහැ. දෙන්න බෑ කියලා කිව්වා. එක්කන් එන්නම වෙනවා. මචං අදාවේ නැත්නම් පාස්පෝර්ට් එක හදන්න වෙන්නේ නැහැ. මොකද හෙටයි යන්නේ නිවාඩු. එහෙම වුණොත් ආයි සඳ තමයි හදන්න වෙන්නේ. මචං වැඩි වෙලාවක් නැහැ. එක්ක එන වරෙන්. හරි මං එක්කන් එන්න. ඕකේ. මලති ඉක්මනට ලෑස්ති වෙන අපිට පාස්පෝර්ට් ඔෆිස් එකට යන්න වෙනවා. මං කරන්නේ. කවුද මාලිති? කවුද මාලිති? මට ඇත්ත කියනවා. නැත්තම් මං අම්මට කියන හොඳේ. මගේ හොඳ අක්කනේ. හොඳ අක්කා හින්දා තමයි කියන්නේ. කියනවා කවුද කියලා? කවුද මාලිති? කියන්නේ නැද්ද? කියන්නේ නැද්ද? මලිති එන්න. අක්කේ මෙයා තමයි මලිති කියන්නේ. අක්කේ අක්කේ මෙයාට ලොකු කරදරයක් වෙලා අසරණ වෙලා ඉන්නේ. මේ ඒකයි හලෝ මෙහෙ ඉන්නේ. මේ අම්මට කියන්න එපා. මොකද මලවදේ? අම්මා ජීවන උයන්තරේ නොනිමි දැල්වෙන පහනකි නිරන්තරේ ඔබ මට සුවඳගෙනි. අම්මපා සුලෝචනා අමු කැවිගෙන එනවද? ඒ ගමන් සින්දු කියන පටන් ගත්තේ? අයියෝ අම්මේ අද අම්මාවරුන්ගේ දිනේ නෙවෙයිද? හා නැද්ද? නෑනේ බං. අන්න ඒකනේ මං කියන්නේ. අද අම්මාවරුන්ගේ දිනේ නෙවෙයි. හැබැයි එහෙමයි කියලා අපිට පුළුවන් ද අම්මාවරුන්ගේ ගුණමයක් නැතුව ඉන්න? බෑ. මොකද අම්මා කියන්නේ ජීවන උයනට සමාන හින්දා. මේ ළඟකදී ඉඳලා උඹට මොකද්දෝ ලඩක් හැදීගෙන එනවා. මං එන්නම්කෝ ළඟදිම එන්නම්කෝ උඹේ ටියුෂන් ක්ලාස් එකට. ඇයි? ඉවරයිනේ. හොද්ද ඉවරයි. දැනුත් ඉවරයි හොද්ද. අනේ උඹලා දෙන්න හින්දා මට මේ හොද්ද කන්න වෙන්නේ නෑනේ. දැන් මාව කාපිය. ඔයාගේ ඔන්න ඔය බය තියෙන්න ඕනේ. අන්න ඒ හින්දා තමයි මං අම්මට කතා කළේ. හැබැයි අද ඔයා බේරුනේ මෙන්න මේ නංගි හින්දා. බලන්න මල්ලි. ඔයාගේ වැඩේ හින්දා මම මේ රටේ මිනිස්සු කෙනෙක්. PS එකේ මිනිස්සු දැක්වම ඔහෙ පාරේ ඇවිදින පිස්සු ගෑණියෙක් වගේ මාව රස්තියදු කරවන්නේ. අනේ නිකන් ඉන්නක්කේ ඔයාලා තිබෙනේ PS එකට කියන්නේ. එක පාරක් කරන රස්තිය දෙන්න ඕනේ. හොඳට තියෙයි. චන්ද්‍රා නිලවීර ඇමතිනියගේ එකම මල්ලි ගෑණියෙක් හින්දා ගුටි කාලා කියලා මීඩියා එක දැනගත්තොත් එහෙම. මම විතරක් නෙවෙයි මගේ පක්ෂෙත් ඉවරයි. කට විතරයි. කිසිම දෙයක් කරගන්න බැරි ගියා. මේ මගේ මල්ලි විදිහට මීටරේ කල්පනාවෙන් වැඩ කරනවා මිනිහ. අරු. හේ! ඉස්තිදෝයි
මොන මගුල මොගලක් කන්ටවත් වන්නන්නේ මහපාර පිස්සෙක් වගේ හැසිරෙන්නේ කවුරු හරි දන්න කෙනෙක් එහෙම දැක්කොත් මගේ තත්තට මොකද්ද වෙන්නේ මිනිහෝ කටවාගෙන යකෙට තම්සේ මරනවා තත්තේ ගානේ තම්ස්කි එන්න මේකද මැඩම්ගේ ජීප් එක? ඔව් ඉන්ස්පෙක්ටර් මේක තමයි අපි දැනටමත් පරීක්ෂණ ආරම්භ කරලා තියෙන්නේ. බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. thank you ඉන්ස්පෙක්ටර් බලබලා ඉන්න වෙලාවක් නැහැ. මුන්දේනා පණ පිටින් මට ඕනේ. ඊට ටික මම බලා ගන්නවා. හරි. ඒ දෙන්නව තමුන්ට බාර දෙන්න මොකද තම උසාවියද? පොඩ්ඩක් පැත්තකට බලාගෙන ඉන්නවා මොකද වෙන්නේ කියලා. මං කවුද හරි ඉතාගින්නේ? මට තව මීඩියා එකේ මිනිස්සු ඉන්නවා සුදා ඉන්ස්පෙක්ටර් මේ අර මං කියපු ගර්ල්ගේ ෆොටෝ එක මචං එදා පාස්පෝර්ට් කන්තෝරුවේ අපිට පූස් පාට් එක දාපු පොර නේද? කිරිපණු ගය හැදිලා වගේ අර නටන්නේ. නෑ බා. උගේ මල්ලි කෙනෙක් වෙන්නේ නැහැ. ඌට ඕම මොලේ අමාරුවක් නැහැ. බලපන් ගොඩක්ම කැත. මිනිස්සුන්ට බලපන් ඕ. මේ ටිකට් එක එක දවසින්ම මට දාලා දෙන්න පුළුවන්. ඉතින් අපි හෙටම ටිකට් එක බුක් කරමුකෝ බා. අපේ අක්කා වැඩ කරන්නේ ටිකටින් ඔෆිස් එකනේ. මම ඒක දැම්ම කතා කරන්නේ. අන්න හරි. ඔය තේරෙන්නේ ගුණාටම මේ පිස්සු ගලින්න එපා. මැච් එකට තව එක දවසයි තියෙන්නේ. මැච් එක පෙරදුනොත් දන්නවනේ මම වගේ ප්‍රසිද්ධ ප්‍රබුද්ධ ක්‍රීඩකයෙක්ට මොකද්ද වෙන්නේ කියලා. මොනවා වෙන්නේ? සීනියර් මාරු වැඩි වෙලා එතනම ඇදගෙන වැටලා මැරේ. එච්චරයි. නොදකින් විතර. හායි මං කිව්වා නංගි මලිති Hi Malati, I am Nora. Hi Malati, I am Mashi. මොකද බං උඹ තක්බීරි වෙලාද? මොනාරි කියපන්කෝ. මූ හෙන අප්සෙට් එකේ බං ඉන්නේ. මචං කෙල්ල යන හින්දා උඹට ගිල්ටි නේ. පොඩියා අර කේක් එක අරන් වරෙන් ගිහිල්ලා. හරි මං ගින් කේක් එක දෙන්න. මේ අයිසින් ටික හොරින් කාලා මෙතන කොට සීනියර් මාරු වැඩි කරගන්න එපා. යනකොට උස්සගෙන යන්න වෙයි. ඒක ලස්සනයිනේ අර එදා මම ඔයාට කිව්වනේ ඒක මාර ලස්සනයි. මේ මූ ගිල්ටි වෙනක අහන්න දෙයක් නැහැ. දැන් නම් මටත් ගිලිටි. අපි සෙල්ෆි එකක් ගමුකෝ හා ගමු. බලෙන් පැත්තට. අම්මා. ඒක නම් මරුවනේ මං කිව්වා නේද බලතිය කාටවත් අඳුන දෙන්න එපා කියලා. අනේ මේ ඔයාගේ අර ගොබ්බ යාළුවන්ට අඳුනලා දෙන්න හොඳයි. හැබැයි මගේ යාළුවන්ට අඳුනලා දෙන්න බෑ. අනේ යනවහලෝ යන්න. මේ බලහන් කර කෙල්ල ඉස්සරහ පිට අපේ කාඩ් එක කුඩුනේ. අර බලහන්. නංගේ එහෙම කතා කරන්න එපා. අපිත් බය නැති කොල්ලෝ තමයි. පූස්ටිටත් කුම්පු ගන්නපු පොරවල් අපි ඈ. නැතුව අයියා ඇත්තටම එනවද? බොරු කොමාලු චන්ඩි බෲස්ලි යාව තමයි ලැජ්ජ වුණා වගේ නේද? වගේ නෙමෙයි වුණා. උනාද? එහෙනම් අපිට නෙවෙයි වගේ ඒ මල්ලි බොරු තාත්තානේ කෝ තාත්තා අප්පෝ හැංගුණා මාළු චන්ඩියා කෝ චන්ඩි කත්තයි අනේ මේ කහන්න අනේ මොන ගැහුවත් මන් තමයි
එතනම් මං මේ අනේ යන්නේ ගහන්න නම් බෑ. අල්ලන්න එපා. අනේ පාමාලිය උන තරහ වෙනවා ඔයත් එක්ක. අයියේ අනේ රිද්දනවයි පානේ. කියලා දිනවා වගේ විහිළු කරන්න එපා කියලා. විහිළුවක් ආව් අනේ මල්ලි. ඇයි ඔයා මේ අඬන්නේ? විශේෂයෙන් අද වගේ දවසක ඔයා අඬන්න ඕනේ නෑ. හරිද? අර Happy birthday to you. අද වාගේ බර්ත්ඩේ එක. කොහොමද අපි දැනගත්තේ කියලා නේ හිතන්නේ? ඔයාගේ પાස්පෝර්ට් එකේ දැනගත්තා. මල්ලි කිව්වා ඔයාට මේ කිසිම දෙයක් කියන්න එපා කියලා. ඔන්න අපි කිව්වේ නෑ. සර්ප්‍රයිස්! Happy birthday to you. Happy birthday to you. Happy birthday dear Maliti. Happy birthday to you. තොප්පිය. ඔන්න බර්ත්ඩේ ගර්ල්ට. Happy birthday to you. Happy birthday to you. Happy birthday dear Maliti. Happy birthday. අයියෝ ඇයි මේ? කවුද බං අර කෑල්ල? ඉස්සෙල්ලෙනවනේ. ඒ පොලිසියෙන් එනවා. පොඩ ෂේප් එකක් දාගනින්. සර් මෙතන මොකද කරන්නේ? ප්ලේන් එකක් බොන්නාව සර්. මෙතන ඉන්න බා හරිද? යනවා. හරි සර්. යමල්ලා. පොඩක් හෝ. පස්සට ගන්න. Oh no, level.